ත්‍රිකුණාමලය ලෝකයේ තියෙන ආරක්ෂිතම සහ සුන්දරම ස්වභාවික වරාය. උඩින් බලන ඕනෑම කෙනෙකුට පේන්නේ නිල් කැටයක් වගේ දිලිසෙන නිස්කලංක මුහුදු රළ විතරයි. හැබැයි මේ නිල් පැහැති ජලතලයට යටින් මේ මුහුදු පතුලේ ලෝකයෙන්ම හැංගිලා තියෙන භයානකම සත්‍ය ඔබ දන්නවද? මේ මතු පිටින් පෙනෙන සුන්දරත්වයට කිලෝමීටර් කිහිපයක් එහයින් මුහුදු පතුල එකපාරටම දෙබය කරගෙන මීටර් දහස් ගණනක් පාතට කඩාගෙන වැටෙන අභ්‍යවකාශයටත් වඩා රහස් හංගගෙන ඉන්න දැවැන්ත ආගාධයක් තියෙනවා. අභිරහස් පිටුව තුළින් අද අපි කිමිදෙන්නේ ලංකාවේ මුහුදු පැතුලේ තියෙන අඳුරුතුම සහ ගැඹුරුතුම භූගෝලීය රහස ඇතුළට. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්ම. මේ මහා ආගාධය විද්‍යාත්මකව හඳුන්වන්නේ ත්‍රිංකොමලි සබ්මරින් ටෙන්යෝ එහෙමත් නැත්නම් පොඩ්ඩියාර් ආගාධය කියලා. ලංකාවේ දිගම ගඟ වෙන මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලයෙන් කියන එක අපි හැමෝම දන්නවා. හැබැයි ගොඩක් අය දන්නේ නැති රහස තමයි මහවැලි ගඟ මුහුදට වැටුණට පස්සේ ඒ ගඟ පතුල එතනින් ඉවර වෙන්නේ නැහැ. මිලියන ගණනකට කලින් අයිස් යුගයේදී හැදුණු මේ ආගාධය හරියට මුහුදු පතුලේ තියෙන දැවැන්ත ග්‍රෑන්ඩ් කැනියමක් වගේ. ගොඩබිමේ ඉඳන් මුහුදට යද්දී මීටර් 10ක් 20ක් තියෙන ගැඹුර මේ ආගාධය ළඟදී එකපාරටම මීටර් 3000කට වඩා පාතකට කඩාගෙන වැටෙනවා. මේක කොච්චර ගැඹුරුද කියනවා නම් සූර්යාලෝකයේ එක කිරණකටවත් මේ ආගාධයේ පතුලට යන්න බෑ. තියෙන්නේ නිරපේක්ෂ අන්ධකාරයක් සහ හිතා ගන්නවත් බැරි තරම් දැවැන්ත ජල පීඩනයක් විතරයි. මේ ආගාධය භූගෝලීයව විතරක් නෙවෙයි. ඉතිහාසයේ ලේ වැගිරුණු අඳුරුතුම මතකයන් පවා හංගගෙන ඉන්න තැන. ඒකට හේතුව දෙවන ලෝක යුද්ධය. 1942 අප්‍රේල් මාසයේ 9 වෙනිදා ජපන් ගුවන් හමුදාව ත්‍රිකුණාමලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. අහසින් ආපු ජපන් බෝම්බ වරුසාව හමුවේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයිතුණු දැවැන්ත යුද්ධ නැව් සහ ගුවන් යාන ගණනාවක් මේ මුහුදේ ගිලී යනවා. එදායි ප්‍රහාරවලින් දෙපළු වෙලා මුහුදුමත් වුණු අතිවිශාල යකඩ නැව් අදටත් මේ දැවැන්ත මුහුදු ආගාධයේ පළුවර පතුලේ සැඟවිලා තියෙනවා. ලෝකේ හොඳම කිමිදුම් කරුවන්ටවත් කවදාවත් ළඟා වෙන්න බැරි ඒ මහා ගැඹුරක් ඇතුලේ එදා ජීවිතක්ෂයට පත්වුණු නාවිකයන්ගේ අවසන් සුසුම් මේ යකඩ සුන්බුන් ඇතුලේ සදහටම නිදන් වෙලා තියෙනවා. හැබැයි මේ ආගාධයේ කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. ලෝකයේ දැවැන්තම ශීරපායි සතා වෙන යෝධ තල්මසුන් පවා මේ ආගාධය හොයාගෙන එනවා. ඒකට හේතුව මේ ආගාධය ඇතුලේ තියෙන පෝෂ පදාර්ථ විතරක්ම නෙවෙයි. සමුද්‍ර විද්‍යාඥයන්ට අනුව මේ මහා ජල පීඩනය දරාගෙන ජීවත් වෙන්න පුළුවන් මිනිස් ඇහැට කවදාවත් දැකපු නැති ආලෝකය නිකුත් කරන අමුතුම විදිහ යෝධ සමුද්‍ර ජීවීන් අදටත් මේ ආගාධයේ පතුලේ ජීවත් වෙනවා. තාක්ෂණය කොච්චර දියුණු වුණත් අපේ ලෝකයේ තියෙන මේ මහා මුහුදු පතුල ගැන අපි දන්නේ අභ්‍යවකාශය ගැන දන්නවටත් වඩා ගොඩක් පොඩි ප්‍රමාණයක් විතරයි. මතුපිටින් බලද්දී නිස්කලංක ත්‍රිකුණාමලය ඇතුළාන්තෙන් කොච්චර භයානකද, කොච්චර අභිරහස් දේවල් තමන්ගේ පතුලේ හංගගෙන ඉන්නවද කියලා දැන් ඔබට තේරෙනවා ඇති. මේ දැවැන්ත ආගාධය ගැන මීට කලින් ඔබ දැනගෙන හිටියාද? ඔබේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න.